කෙනෙක් අවතැන් වෙන ඉක්මනට නැවත පදිංචි කිරීම අසීරුයි. නැවත පදිංචි කිරීමට පෙර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් දිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ කියයි. තමුන්නාන්සලා ඒ අවුරුදු ගානක් හිටපු ගම්බිම් වලින් අතහැරලා යන්න යවන්න එතරම් අපහසුනේ නැහැ. අමතක කරන්න එපා. තමුන්නාන්සලාට පදිංචි වෙලා තමුන්නාන්සලාගේ ජීවිතය ආරම්භ කරන්න විශාල වේසක් හැම කෙනෙක්ටම දරන්න සිද්ධ වුණා. නැවත තමුන්නාන්සලාව මේ පදිංචි කරන්න ඒ ගත්ත උත්සාහයට තමුන්නාන්සලා වෙනුවෙන් ඒ වීරෝදාර රණවිරුවන්ට ඒ සියලුම රජයේ සේවකයින්ට සායි නායකත්වයේ දීපු අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලු දෙනාටම තමුන්නාන්සලා වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙන අතර තමුන්නාන්සලාටත් අපි එක ඉල්ලීමක් කරනවා මේක අමතක කරන්න එපා. නැවත ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා. උතුරු වසන්තයේ කාර්යසාධක බලකායේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ උතුරේ ජනතාව යලි පදිංචි කරවීමේ තවත් අවස්ථාවකට එක් වෙමින් වවුනියාවේ පැවති උත්සවයක් අමතමිනි. නැවත පදිංචි කෙරෙන පවුල් සඳහා මුළුතැන්ගේ උපකරණ මෙහිදී ප්‍රදානය කෙරිනා. වසර 20කට වැඩි කාලයක් අවතැන්ව ජීවත් වූ පවුල් 6000ක පුද්ගලයන් 5320 දෙනෙකු වවුනියාවේ මුල් ගම්බිම්වල මෙසේ පදිංචි කරවීම සිදු විය. වවුනියාව උතුර සහ සෙට්ටිකුළම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3 ගම්මාන 28ක පදිංචිකරුවෝ සිය මුල් ගම්බිම් බලා පිටත්ව ගියහ. මෙම පිරිසට අවශ්‍ය නිවාස, ජලය, විදුලිය, මාර්ග, පාසල්, රෝහල්, තැපැල් කාර්යාල, සමූපකාර සහ එසු සියලු යටිතල පහසුකම් ලබා දීමෙන් අනතුරුව ඔවුන් යලි පදිංචි කරවීමට රජය පියවර ගත්තේය. නැවත පදිංචිය සඳහා මෙම ඉඩම් සුදුසු බවට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසම සහතික කිරීමත් සමග මෙම ජනතාව මෙසේ පදිංචි කිරීමට රජය පියවර ගත්තේය. මෙම පිරිස ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් වසර 20ක් තිස්සේ තම මුල් ගම්බිම් අතහැර වවුනියාව දිස්ත්‍රික්කයේ තැනින් තැන తాවකාලිකව පදිංචිව සිටියහ. මින් සමහරුන් ජීවත් වූයේ කොළඹ ප්‍රදේශයේය. ඔවුන් යලි පදිංචි කරවීම උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අවතැන් වූ ජනතාව ඉතා ඉක්මනින් සිය මුල් ගම්බිම්වල යලි පදිංචි කරවීම රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් බව පෙන්වා දුන්නේය. එහෙත් එසේ කියා ඔවුන් බෝම්බ, බට්ටන් සහ මරකුල් අටවා ඇති භූමියට යැවීමට රජයට කිසිසේත් නොහැකි බව හෙතෙම අවධාරණය කළේය. අවතැන් ජනතාව යලි පදිංචි කිරීමට රජය ගන්නා උත්සාහය ගැන ශීත කාමරවල හෝ පිටරටවල සිට විවේචනය නොකොට මෙහි පැමිණ තොරතුරු විමසා බලන්නයි රාජපක්ෂ මහතා ඉල්ලීමක්ද කළේය. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා උපම් භූමිය සමුන්නාන්සලාට අහිමි වෙලායි තිබුණේ. අහිමි වෙලා නෙවෙයි අහිමි කරලා තිබුණේ. නමුත් නැවත තමුන්නාන්සලාගේ ගම්බිම් වලට යන්න තමුන්නාන්සලා උපන් භූමියට යන්න මේ අවස්ථාව හදලා දුන්නේ අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කියන එක අපි කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා. අද අපේ රට පමණ නෙවෙයි මුළු ලෝකෙම රාජ්‍ය නායකවරු රටවල් පිළිගන්න කාරණයක්. අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා අදහස් දක්වමින් වවුනියාවේ අවතැන් වූ පවුල් දහසක් යලි පදිංචි කිරීමට රජයගත් පියවර ප්‍රශංසාවට ලක් කළේය. இன்று பல்லாயிரக்கணக்கான மக்களை நாங்கள் இழந்து நிற்கின்றோம். இன்று சொத்துக்களை இழந்து நிற்கின்றோம். ජනාධිපතිතුමා නොසිටින්න ඔබලාට මෙම අවස්ථාව කිසිසේත් ලැබෙන්නේ නැහැ. එතුමා මේ රටේ නායකයා. ලෝකයෙන් මොනතරම් බලපෑම් ආවත් එතුමා මේ රට පාවා දෙන්නෙත් නැහැ. එතුමා ඊටම ගරු කරන දෙයක් තමයි Taman උපන් රටට ජනතාවට එරෙහිව කිසිවක් කරන්නේ නැහැ කියන එක. ඊට පස්සේ සිංහල, දෙමළ, මුස්ලිම් කියා ಜಾති ભેද ඇතිවන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒවට ඉඩක් දෙන්නෙත් නැහැ. රටේ සෑම පළාතක්ම දියුණු කිරීමයි එතුමාගේ වැඩපිළිවෙල. අපේ පළාත් සීඝ්‍රයෙන් දියුණුව කරා ගමන් කරනවා. එහි ප්‍රතිලාභ භුක්ති විඳින්නේ තමුන්නාන්සලා. ඒ ගැන අපිට සතුටුයි. அதைத்தான் நான் தமிழ் மக்களிடம் கேட்டுக்கொள்கின்றேன். ஏனென்றால் எதிர்காலத்தில் எங்களுடைய அரசியலை நாங்கள் சிறந்த முறையில்
නියෝජ්‍ය අමාත්‍ය WB ඒකනායක උතුරු පළාත් ආණ්ඩුකාර G.A. චන්ද්‍රසිරි වවුනියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක P. සුමතිපාල යන මහත්වරුද වවුනියාව දිසාපතිනි PSM චාල්ස් මහත්මියද මෙහිදී අදහස් දැක්වූහ. සර්වාගමික පූජකවරුද ජනාධිපති උපදේශක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන මහින්ද බාලසූරිය රවි විජේගුණවර්ධන මහත්වරුද රජයේ උසස් නිලධාරීහු රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අපි අවුරුදු 18ක් තිස්සේ මේ හිටියේ පිට පළාත්වල ගිහිල්ලා පදිංචි වෙලා දැන් මේ මහින්ද රාජපක්ෂ අපේ අධිකරු ජනාධිපතිතුමාගේ මේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ කට්ටිය එකතු වෙලා අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය කට්ටිය මේ හැම කෙනෙක්ම අපිට එකතු වෙලා අපේ නිලධාරීගේ මේ උත්සාහය නිසා තමයි අපිට යන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ගමට නැවත වතාවක් අපිට හරිම සතුටුයි මේ දැනට අපි අවුරුදු 27ක් විතර ත්‍ස්තවාදී වලින් පීඩාවට පත්ව ගම්මානයෙන් පිට වෙලා තැන් වල කඳ උරු වල ජීවත් වුණා. දැන් ජනාධිපතිතුමාට කරපු මේ උපකාරයෙන් ජනාධිපතිතුමාට පිංචි දෙන්න නැවත අපේ ගමට යාමට අවස්ථාව සැලසීලා තියෙනවා. ඒකට අපි ගොඩාක් ස්තුති වෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාට ජනාධිපතිතුමාට. இந்த ஜனாதிபதிக்கு நாங்கள் ஒரு நன்றி சொல்லணும். පසුගිය අවුරුදු 20ක් තිස්සේ විඳ දුක දැන් ඉවරයි. අපේ දරුවන්ටත් දැන් හොඳ අනාගතයක් තියෙනවා. ජනාධිපතිතුමාට ස්තුති කරන්න ඕනේ අපි වෙනුවෙන් මේ කරන කැපවීමට. சொல்றோம். 20 வருஷமாக நாங்கள் இடம்பெயர்ந்து අපේම ගම්බිම් වලට යන්න අවස්ථාව සලසලා දුන්නට අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට අද අරිම සතුටුයි. கிராமத்தை தந்து நாங்கள் குடியேறதுக்கு நல்ல